වසරක් ගෙවිලා වසරක් එන හැම දවසකම අපි මතක තියාගන්න ඕන දෙයක් තමයි අපේ ජීවත් වෙන කාල සීමාවෙන් යම් එක ප්‍රමාණයක් අඩු වෙනවා. එතකොට සමහර අය අපි හිතමු දුරකථනයේ භාවිතා කළත් නිවැරදි ප්‍රතිඵල ලබා ගන්නවා අනාගතයේදී. ඒ වගේම පල්ලෙහාටම වැටෙන අයත් ඉන්නවා. දුරකථනය කියන්නේත් ඒ වගේ. අපේ ජීවිතෙත් එහෙමයි. මේක ලැබිලා තියෙන මේ පැකේජ් එක පාවිච්චි කරලා නිවැරදි ප්‍රතිඵල ලබා ගන්නත් පුළුවන්. ඒ වගේම පහළටම පිරිහිලාම යන්නත් පුළුවන්. හරියට දැන් මේ ලැබිලා තියෙන දේවල් අපි හිතමු ගලක් විසි කරනකොට ඒ ගල විසි කරද්දී ඒකේ ආනතිය දිශාව ඒවත් එක්ක හේතු වෙලා එකතු වෙලා අපි හිතමු මඩ ගොඩකට වැටුණා. ඒ මඩ ගොඩ එකට පලි නැහැ. මඩ ගොඩට කරන්න දෙයක් නැහැ. විසි කරපු විදිහට අනුව තමයි මඩට වැටුනේ. මඩ ගෑවුණා නම් ඒත් එහෙමයි. ඉතින් ඒ වගේ තමයි මේ ජීවිතය අපිට ලැබිලා තියෙන භාගයාව ස්වාමි පුරුෂයා හැමෝම නෑදෑයෝ අම්මා තාත්තා හැම කෙනෙක්ම අර විසි කරපු විදිහට තමයි ඇවිල්ලා ලැබිලා තියෙන්නේ. එතකොට මේ මොහොතේ කරන දේ අපි ඒකේ තියරි එක දන්නවා නම් අපි දැනගන්නවා මේ මොහොතේ කරන දේ ඊළඟ මොහොතට නැත්නම් අනාගතයට අපිට හේතු වෙනවා. ඒක දන්න කෙනා මොකද කරන්නේ? මේක භාවිතා කරලා අවශ්‍ය දේ ලබා ගන්නවා. අවශ්‍ය ඉලක්කයට යනවා. එතකොට මේ මොහොතේ කරන දේ නිවැරදි නම් නුවණ ඇති අය එයාලා බලනවා රැයට නැත්නම් හවසට හරි මම උදේ ඉඳලා කරපු දේවල් නිවැරදිද කියලා ඒවා ප්‍රත්‍යවේක්ෂා කරනවා. සමහරව සටහන් හදා ගන්නවා. සටහන් හදාගෙන උපක්‍රම යොදනවා. හෙට මම මොනවාද නිවැරදි වෙන්න ඕනේ? විදිහ මම මොකද්ද කරපු වැරදි? මම මොනවාද කරපු වැරදි? කොහොමද මේක නිවැරදි කරන්නේ? අන්න ඒ විදිහට දැනගෙන මේ මොහොත ලස්සනට හදා ගන්නවා. ඊළඟ මොහොතට නිවැරදි ප්‍රතිඵල එන විදිහට. ඉතින් ඒක නුවණ නැති අයට විතරයි කරන්න පුළුවන්. නුවණ තියෙන අයට ඒක කරන්න පුළුවන්. නුවණ නැති අය කියන්න බෑ. මිනිස්සු හැමෝම නුවණ වර්ධනය කරගන්න පුළුවන් අය. ඒ නිසා හැමෝටම ඒ සියලු දේවල් කරන්න ශක්තිය, ධෛර්යය, වීරිය, අදිෂ්ඨානය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා.